මේ පොල්ල දෙන්නේ නනායලා තියෙනවා. කකුල් දෙක එනවා දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙතන ඇවිල්ලා හිර වෙලා තියෙන්නේ. ඔය උඩ පැත්තේ ඉඳලා පහළට ඇවිල්ලා. අර ඒකට අයිනේ දිගේ. ඔව් ඔව්. පොඩි ළමෙක් දැකලා තියෙනවා. දැකලා තියෙනවා. කකුල් දෙක උඩට එනවා දැකලා තියෙනවා. ඒ ඇවිල්ලා තමයි මෙතන සැඳිලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාද? දැන් පැයක් ඇති. අපි ඉතින් එහා පැත්තේ. අපිටක් ගාලා අර පැත්තෙන් ආව බලන්න. පාලම හරියට තමයි ඉන්නේ. අර කට්ටිය ඉන්නේ. ඔව් පාලම ගාවද? ඔව් ඊට පහරින් ගලක් තියෙන්නේ. අනේ ගල ගාවින් තමයි දැකලා තියෙන්නේ. පිරුවේ කෙනෙක් නේ. ගෑනු කෙනෙක් නේ. කොණ්ඩේ තියෙන පොඩිය බැලලා. අර කොණ්ඩේ උඩට ගැට ගහලා තියෙන්නේ. ගෑනු කෙනෙක් ඉන්නේ නේ. මෙතන සුද්ධ කරලා හදාගත්තා මෙතන ළඟයි නේ. මෙතන ළඟයි. ඒක උඩට පඩිපල තියෙනවා නේද? අතන නෑ. මේ මෙතන මේ පොඩි කරා කපා ගන්න ඕනේ. කොණ්ඩේ තියෙන්නේ උඩ නේද? පාලමෙන් තමයි කවුරු එක්කෙනෙක් දැකලා තියෙන ඉස්සෙල්ලාම එනවා. ඊට පස්සේ තමයි කට්ටියට කියලා එහෙම මෙහෙන් ආරංචි කරනකොට පොඩ එතන ඉස්සෙල්ලා දැක්ක කවුද දුරදි ගියා. ඒ අයද මෙතන නවතින්න ඇත්තේ නේ. දැක්ක පොරක් එන්නේ නැහැ කොහොමද? දැක්කේ කෙනෙක්. අදිරි පල්ලෙන්. එතන පේන්නේ. එතන පේනවා. හතෙන් බයින්න පුළුවන්. නෑ ඉතින් අර පෙරවක් තියෙන්නේ. ඉතින් පල්ලෙන් බයින්න බෑනේ. බොඩිය තියෙන හොඳට. කොතනද තියෙන්නේ? මේ තියෙන්නේ. නෑ පැමිණිලා දැම්මද? මේ කොණ්ඩේම බැලුවම පේන්නේ අම්මා වගේද? ඔව් මට අර ඇඳුමත් එක්ක බැලුවම පේන්නේ අම්මා මේ වැටේ යන්න බැරි මහත්තයා එතන අර ගලවුට්ට. යන්න. එන්න. මේ කරන්නේ කොහේ පොඩ බලන්න. එන්න යන්න. කරන්නේ කොහේ? අද ගන්න පුළුවන්ද පුතේ? ඈ? අම්මද? මෙයාගේ අම්මලු. මෙයාගේ අම්මද? ඔව් ඊයේ රෑ ආවේ මං. ඊයේ රෑ පැමිණිල්ලක් දාන්න ආවේ ඒ තෙමුකට මේ උදේට එන්නයි කියලා කිව්වා මේ ෆොටෝ දෙකක් එහෙම අරගෙන. ඊයේ රෑනේ පෙරේදා හවස ඉඳලා. වෙනදාට හිටියා 9 වෙනිදා උදේත් හිටියා. 9 වෙනිදා උදේ ඉඳලා ඉවරලා උදේ බෙහෙත් නැහැ උදේ ආවට පස්සේ මම කන්නක් දීලා ඉවරලා තේත් හදලා දීලා ගෙදර හිටියා. ඉඳලා ඉවරලා මම හවස එකට ආවම හිටේ වැඩට මේ ඔයස් එක සහිරන්නේ නැහැ කඩේ. ඒ වැඩ කරගෙන ඉඳලා 4 විතර මට කෝල් එකක් දීලා කිව්වා මෙහෙම අම්මා කියලා. ඒ මට කෝල් එක දුන්නේත් ගෙදර කට්ටිය හැමතැනම හොයලා තමයි ගමේ හැමතැනම හොයලා ඉවරලා තමයි මට කෝල් එක දුන්නේ. තාත්තා නේ මට. එයා විතරයි ඉන්නේ. ඔව් දරුවෙක්ට මං විතරයි ඉන්නේ. මට 18යි. ඔව්. 54යි මම. අම්මයි වයි විතරයි ඉන්නේ. ඔව්. මාමා හිටියා. මාමා හිටියාට මේ මම අක්කලා ගෙදර තමයි ඉන්නේ. ආච්චි හිටියා ආච්චි නැති වුණා. ආච්චිලා ගෙදර තමයි අම්මයි මාමයි අපිට හිටියේ. මම අක්කලා ගෙදර තමයි සාමාන්‍ය වැඩිපුර ඉන්නේ. හවස ගෙදර කට්ටිය කෝල් එකක් දුන්නා මේ මෙහෙමයි නැහැ කියලා. ඊට පස්සේ ආවා. හොයලා බැරිම තැන තමයි මම මේ පොලිසියට ඇන්තියක් දාන්නා. ඊට පස්සේ එතන දුන්නා බොඩි එකක් තියෙන බලන්න ඉන්නේ. මට අර කලිසමෙන්ට අඳුර ගන්න පුළුවන් වුණේ මූණ. ඥාති කියන්නේ අම්මට තව මල්ලි කෙනෙක්කින් මල්ලිලා දෙයක් මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. අම්මගේ නම මොකද මල්ලි? දීපිකා දමයන්ති. VR දීපිකා දමයන්ති. වයස කොහොමද? වයස 54.